අප තුළ ඇති කිරීම සඳහා අපේ කෙටි කවියෙන් අපේ මේ සංක්ෂිප්ත කවියෙන් දරපු ප්‍රයත්න තියෙනවා. ඉතාම හොඳ ප්‍රයත්න තියෙනවා. ඒවා අපි අගය කරන්න ඕනේ. මේ අවස්ථාවේ අපිට ඒවා සියල්ල අරගෙන කතා කරන්න අමාරුයි. ඉතින් මේ ඒ වගේම දැන් කලින් සඳහන් කරපු අර නිරෝධ හිමියන්ගේ ඒ අවස්ථාව ඊය හාමුදුරු කොයිතරම් භාෂාධිපතියෙක් වුණත් උන්වහන්සේට ක්ෂණිකව මේ මොහොතේ ඇතිවුණු හැඟීම මට විස්තර කරන්නත් බෑ. අවුරුදු ගානකට පස්සේ කත්මණ්ඩු මෙටියාවතේ දැකපු ඈත හිමගිර පිළිබඳ අදහස ක්ෂණිකව මා ඉදිරියේ කියාගන්නත් බැරි. ඒ තරම්ම සියුම් මහා ගම්භීරයක් ඒ ආත්මස දර්ශනයෙන් උන්වහන්සේ තුළ ඇති වෙනවා. ඒක ප්‍රකාශ කරන්න බෑ. හැබැයි මේක මෙන්න මේ වගේ දර්ශනයක් දුටුවා මේක ප්‍රකාශ කරන ආකාරය විතර ඇමරිකා හයිකු කවි හයිකු කිවිඳියක් ඇනා බාටන් කියන මම විසින්ම හොයාගත් කිවිඳියක් ඇනා බාටන් කියන කිවිඳිය මෙන්න මේ විදිහට ආසු කරගන්න. මේ බලන්න මේ කවිය තාම වටිනා කවියක්. මම සිංහල පරිවර්තනය කියන්නම්. शरत कल सितिजे गिरि दुदुलु गिरि दुदुलु गिरि दुदुलु मीदु में ගැඹුරේ කිලි. शरत कल सितिजे गिरि दुदुलु गिरि दुदुलु गिरि दुदुलु मीदु में ගැඹුරේ කිලි. මේ මහා අනන්ත භාවයේ පෙන්වන්න යර යලි යලි යදීම් කරන්නේ ඉංග්‍රීසි කවිය අරගෙන බැලුවොත් autumn horizon hill beyond hill each in deeper mist අන්න එකක් මහා මීදුමේ එකක් නෑර මහා මීදුමට අවනත වෙනවා. මේ ඇනා බාටන් කියන කිවිදි සරත් කාලේ එක මොහොතක මේ මීදුමේ ගිලී ගිය අනේක ගිරිදුර්ග දකින්න ඒ දැකීමෙන් ඇති වුණු හැඟීම. මේ ගිරිදුර්ග ගැන කතා කරලා වචනයට නගලා කෙලවරක් කරන්න බෑ. ඒක නිසා සියුම් පෑරීමක් ස්පර්ශයක් විතරක් කරමු. ඒ අති විශාල ගිරිමුදුන් උනත් ඒව මීදුමට මේ ජල වාෂ්ප සමූහයකට අවනත වෙලා ගිහිල්ලා කිසිවක් පේන්නේ නැහැ. හැබැයි ඡායායි මුදුන්වල ඡායා පේන්න තියෙනවා. शरत කාලේ කියන්නේ මෙතන शरत කාලේ කියන හැඟවීම මොකක්ද? මේක එක්තරා චිත්‍ර රූපයක්. එහෙම නැත්නම් ඉන්ද්‍රිය රූපයක්. शरत කාලේ කියන්නේ බොහෝ දේවල් වල අවපාත සමය අඟවන චිත්‍ර රූපයක්. විශේෂයෙන්ම ඒක හයිකු වෙනම් එක්තරා ඍතු පදයක් නැත්නම් කිරේජි එකක්. ඒ ඍතු පදය අනුව තමයි මේ කවිය අපි වටහා ගන්න. එතකොට මේ මහා ස්වභාවයේ මේ මහා මිදුමට අවනතව ගිහිල්ලා සියලු මහා මහේක්ෂ වස්තුන් මේ ගිරි දුර්ග. එතකොට ඊටාම සාමාන්‍යයි සැලකිය හැකි දෙයකින් අර මහේක්ෂ වස්තුන් වහගෙන ඉන්නේ. ඒ අපේ හැමතෙම පොදු සාධකයක්. සමහරට මරණය වැනි අනිවාර්ය සාධකයක්. මේකෙන් ගැලවීමක් නැහැ. මේ වගේ හැඟවීම් පවා මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ යම් රැවුදීමක් අප තුළ සිදුවන්නේ ඉඩ හරින. මේ මහා ස්වභාවය අපට විස්තර කරලා කෙලවර කරන්න බෑ. ඒක නිසා පුංචි වචන දෙක තුනකින් ස්පර්ශ කරනවා. එතකොට මේ शरत कल सितिजे කියන මේ කවිය මේ මොහොතට අයත් අත්දැකීම. මේ මොහොතේ දකින දැක්මක් විදිහටයි ඒ කිවිඳිය ප්‍රකාශ කරන්නේ. शरत कल सितिजे මේ මොහොතේ කිවිඳියගේ දර්ශනයට හස් වෙනවා. එතකොට හයිකුව කියන එකත් එතකොට හයිකුව පිළිබඳ එක්තරා ඉගෙනීමක් අපිට මෙතෙන්දී හම්බ වෙනවා. මොකද්ද? මේ දැන් මේ මොහොතට අයත් බව කියන කාරණා. ඔබ දන්නවා ඒ බව. මානව කෙවුවත් හයිකුව මේ මොහොතට අයත් සාහිත්‍ය ධර්මයක්. මේ මොහොතට අයත් කවියක්. දැන් අපේ කවිවල නම් අපි අතීතයට යනවා. සමහරට අනාගතේ උපකල්පනය කරලා ලියනවා. නෑ හයිකුව මේ මොහොතේ ඵලයක්. මේ මොහොතේ ලෝකෙට විදාරණය වීමෙන් ලබන සූක්ෂම ඵලයක්. එතකොට මේ දැන් මේ මොහොතට අයිති බව වටහා ගන්න ඕන. එතකොට මේක අපේ කෙටි කවියෙන් ස්පර්ශ කරන දැන් බාලන් බණ්ඩාර කවියත් ඔහුගේ බොහෝ කවි මේ මොහොතේ ඵලයක් හැටියට කරනවා. මේ මොහොතේ ඔහු දකින දැක්මක්. අපි
අතීත වර්තමාන අනාගත කියලා හඳුන්වන සමස්ත සදාතනයම පවතින කාලේ ක්ෂණයක් කියලා අපට උගන්වනවා. අවතංසක සූත්‍රය. මහායාන අවතංසක සූත්‍රය. මේ ත්‍රි කාලයේම එක ක්ෂණයක බව ඔවුන් අපට උගන්වනවා. සමහරට මේ හයිකුවේ මේ මොහොතට අයත් වීම අධ්‍යක්ීම් සිදුවීමේ පරිමාව මේ මොහොතට අයත් වීම කියන මේ කාරණය එන්නේ මේ අවතංසක සූත්‍රයේ අදහස අනුව කියලා මම විශ්වාස කරන්නේ. මේ ක්ෂණය හසු කර ගැනීමට හයිකු කවිය සාවධාන වෙනවා. අපේ කෙටි කවි ලියන ඇතැම් රචකයන් මාලන් කවිය ඇතුළු කවියේ මේ සිද්ධි වාචකය සිද්ධිය සිදුවෙන කාලය මේ මොහොතේ තබන බවක් පෙනෙනවා. ඒ කියන්නේ වර්තමාන අවස්ථාවක්ම කවියට කැඳවීම මාලන් බණ්ඩාර කවියත් තමගේ නටකෘති කරන බවක් අපට පේනවා. හයිකු කවිය අපට කවිය එතකොට දැන් මෙහෙම අරගෙන නැවතත් අපි හයිකු කවිය දිහා බැලුවොත් හයිකු කවිය අපට යමක් විඳින්නේ කොහොමද කියලා කියා දෙන්නේ නෙවෙයි. විඳින්න කියා දෙන්නේ නැහැ. how to feel කියන එකට උත්තර දෙන්නේ නැහැ හයිකු කවිය. ඔහු රසිකයාට විඳීමට ඉඩක් විවෘත කරනවා පමණයි. රසිකයාම කවියගේ නිරීක්ෂණය කුමක්ද? ඇඟවීම කුමක්ද කියලා වටහා ගැනීම අවශ්‍යයි. එම නැතුව කවියගේ කාර්යභාරය නෙවෙයි රසිකයාට වටහා දී. සමහර අපේ කවි තියෙනනේ එහෙම වටහා දෙනවා. කවියා මැදිහත් වෙලා විවිධ ප්‍රකාශ කරනවා, විවිධ විස්තර විවරණ කරනවා. හයිකු කවියට මේව හරියන්නේ නැහැ. රසිකයාට විඳීමට ඉඩක් විවෘත කිරීම පමණයි යොමු කරන්නේ. අපි උදාහරණයක් නැවත ගමු. පැතිරෙයි හිරු බැස්ම අනන්ත තැනිබිමෙහි සෙමෙ. පැතිරෙයි හිරු බැස්ම අනන්ත තැනිබිමෙහි සෙමෙ. මේක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන කවිය. Slowly the sunset spreads endless prayer. endless prayer එක හිරු බැස්මක් ගැන කවිය කියන්නේ. එතකොට අනන්ත තැනිබිම හිරු බැස්ම පැතිර යාම මෙන්න මේ වචන සම්පූර්ණ ඉන්ද්‍රිය රූප විදිහට අපි ගන්න. ඒ කියන්නේ චිත්ත රූප. මේවා ඇතුලේ තියෙන යම් අර්ථ ගබඩාව. හිරු බැස්ම සංවේදනාවක් තියෙනවා වගේ හිරු බැස්ම කිව්වම එතන තියෙනවා බුද්ධි විශේෂක යමකුත්. ඒ කියන්නේ සංවේදනාවක් පමණක් නෙවෙයි. හිරු බැස්ම කියන එක අවසානයේ හඟවන සියල්ලේම පැවැත්මේ එක්තරා නැවතීමක්. මොහොතක නැවතීමක්. එහෙම නැත්නම් කිසියම් කෙටි කාලීන නිද්‍රාවකටපත් වීම, හායන සමයටපත් වීමක් ගැන ඇඟවීමක් තියෙනවා. මේ හිරු බැස්ම කියන එක. අනන්ත. ඒ අනන්තය ගණන් ගන්නෙ නැහැ. මේ මහා අවසානයේ. අනන්තය කුමක්ද? ඒක මේ සුළු දෙයක් විතරයි. මහා සූර්යයාගේ හිරු බැස්මේදී අනන්තය මොකක්ද? තැනිබිම. ඒ කියන්නේ මහා තැනිබිමෙහි පැතිරෙන මේ தත්ත්වය මොකක්ද? සියල්ල අවසන කරා භාවය කරා යෑම ඇඟවීමක් දෙකකින් කරන්නේ. පැතිරෙයි හිරු බැස්ම අනන්ත තැනිබිමෙහි සෙමෙ. අනන්ත කියන මේ தත්ත්වය මේ මහා සාධකයේ හැමේ අල්ප දෙයක් බවට පත් වෙනවා. දැන් වැඩි වචන මාලාවක් යෙදුවනම් මේ වගේ චිත්‍ර රූපික අර්ථයක් නම් වන්න බැරි වෙයි. වැඩි වචන මාලාවක් යෙදුවනම් මේ බඳු ස්පර්ශයක් බොහොම කියන්නේ චූල ස්පර්ශයක් තමයි මේ කවිය කරන්නේ. වැඩි වචන මගින් සමහරට කවි වැඩි වචන මගින් මේක ප්‍රකාශ කරන්න ගියා නම් ඒක මුලසිටම අසාර්ථක වෙනවා. ඒකට මේ කවි මගින් ඔබට වැටහෙනවා හයිකු කිසියම් වර්ණනාත්මක මොහොතක් ගැන අවසන කවි නොවන බව. වර්ණනාත්මක මොහොතක් නෙවෙයි සියුම් අවබෝධයේ මොහොතක්. ඊට විශ්ය වෙනවා මේ කවියත් මේ කලින් ප්‍රකාශ කළ කවියත් අන්න ඒ වගේම. ඒ කියන්නේ කවියගේ චිත්ත වේග
හැඟීම් ආදියට හයිකුවේ ඉඩක් නැහැ. අපේ සිතැඟි ප්‍රකාශ කරන්න ඉඩක් නැහැ. අපේ ලස්සන වචන තමාගේ සිරුරට අරගන්න හයිකුවට ඉඩක් නැහැ. උපමා අලංකාර ගන්න ඉඩක් නැහැ. උත්කර්ෂවත් වචන අපි බොහොම ලස්සන වචන අපේ කයි වලට දාන්න අපි ආසයි. එහෙම වචන දාන්න බෑ. එලිසමේ වගේ අංග යොදන්නත් බෑ හයිකුව. අපි මේ ජීවිතේදී වින්දනය කරන සියල්ල හැබැයි හයිකුවෙන් බැහැර දේවල් නොවේ. අපි මේ ජීවිතේ වින්දනය කරන හැමදේම හයිකුවට අදාළයි. ඔබට යම් ආකාරයකින් සංක්ෂිප්ත කවියක් ලියන්න හිතනවා ඒ කල යුතුමයි. බලන්න ඒකට ආධාර කරන කවියක් ආධාර කරන කවි 4ක් මම ඔබට තාම ඉක්මනින් කියන්න. අරුණෝදයට ආචාර කරන ඇරුණු ගේට්ටු. මම ගේට්ටු ඇරිලා උදෙන්ම අරුණෝදයට ආචාර කරන ඇරුණු ගේට්ටු. බලන්න ඕනෑම ඒ කියන්නේ කිසියම් රසිකත්වයක් තියෙන කෙනෙක් කොට යම් කිසි වින්දනාත්මක හැඟීමක් ඇති කරන කවියක්. ඊළඟට අලු යම් මීදුම කොඳ මල් සුවඳ කැඳවන. අලු යම් මීදුම කොඳ මල් සුවඳ කැඳවන. මේක මේ ඇමරිකා හයිකු කීපයක් මම මේ කියන්නේ. ඔවුන් සැබවින්ම සම්භාව්‍ය හයිකු කවියේ තත්වයටම බොහෝ විට කිට්ටු වෙනවා. සමහරට සම්භාව්‍ය හයිකු කවියක පා නැති තාම සුවිශේෂ අවස්ථා ඇමරිකන් හයිකු කවිය ලබා ගන්නවා. තව කවියක් ඕවිට කුරුල්ලු ගී සමග මල් පීදෙන. පොඩි ළමයෙක්ගේ කවියක් බලන්න තරම් ඖදාර්යයක් පරිශුද්ධ භාවයක් තියෙන. ඕවිට කුරුල්ලු ගී සමග මල් පීදෙන. ඊළඟ කවිය මහ වෙයින් ඇදී යන දොළ ගල් පරවලට හඬක් දෙන. ගල් පරවලට හඬක් දෙන මහ වෙයින් ඇදී යන දොළ. මේ කවි 4ම ඇමරිකා කවියන්ගේ ඒවා අපේ විඳීම් වගේ. ඇමරිකාවේ කියලා නැහැ, කැනඩාවේ කියලා නැහැ, ඕස්ට්‍රේලියාවේ කියලා නැහැ, ඉන්දියාවේ කියලා නැහැ. අපි පොතනත් එකම වින්දන පතේකයි ජීවත් වෙන්නේ. මේ සියල්ල තමා වෙසන ස්වභාව ලෝකයට විවෘත වූ හදවත් ඇත්තවුන්ගේ කවි. එතකොට විස්මය ප්‍රීතිය තමයි ඒ වගේ තියෙන්නේ. හයිකු කවි විශේෂයෙන් මහා විශාල න්‍යායවාද හයිකු කවි නෑ. හැබැයි අර විස්මය ප්‍රීතිය තියෙන පුංචි කවියක න්‍යායවාදයක් හොයාගන්නත් පුළුවන්. දාර්ශනික ආලේපයක් හොයාගන්නත් පුළුවන්. සමහරට දැන් මේ අපේ රටේ ලියවෙන සංක්ෂිප්ත කවි ඒ බඳු කවි තියෙනවා. තාම සරල සුන්දර ස්වරූපයකින් ඉඳිමි. තාම ගැඹුරු දාර්ශනික ආලේපයක් දාර්ශනික ප්‍රකාශනයකට නැඹුරු වන කවි අපේ රටේ ලියවිලා තියෙනවා. එතකොට හයිකු සබාදහම සමග අත්‍යන්තයෙන් බැඳුණු කවි මොකක් බව ඔබ දැනටමත් දන්න. සබාදහමේම ජීවත් වෙච්ච මනුෂ්‍යයන් අතරේ තමයි හයිකු කවි තියෙන්නේ. අපි දැන් හයිකු ලියන්නේ එහෙම නැත්නම් අපි සංස්කෘත කවි ලියන්නේ සම්පූර්ණයෙන් සබාදහමෙන් පිටන් වෙච්ච මිනිස්සු විදියට. අපි සබාදහම ස්පර්ශ කරන්න ගියා වුණත් ඒක අමාරු කාර්යයක්. ඉතින් එතකොට ඊ සබාදහම ඔවුන් ස්පර්ශ කරන්නේ ඔවුන්ගේ කවිවල ඔබ දන්නවා ඍතු 4කින්. ඒ ඍතු වසන්ත ගිම්හාන ශරත් හේමන්ත වැනි ඒ ඍතු 4. ඒ ඍතු 4 අනුව කවියේ භාවයක් වෙනස් වෙනවා. එතකොට අපි ශරත් කියන ඍතු පදයේ කවියකට යෙදුවාම ඒ කවියක තියෙන අවපක්ෂේ සංවේදනා ජීවිත කාලේ අන්තයට පැමිණීමක් වගේ අදහසක් ප්‍රබෝධකර බවක් නෙවෙයි. වසන්තය කියලා ගත්තාම ඊට ප්‍රතිපක්ෂ ප්‍රබෝධය පිළිබඳ අදහස ජීවිත ප්‍රීති ප්‍රේමය ඒ වගේ හැඟුම් උපත්. මෙහෙම කවියක් බලන්න. වැහිබර සරත් සඳහව පසු කර යන දුම්රියේ ආලෝක කවුළු තුල මුහුණ. තාම ගැඹුරු කවියක්. මම වග්දුරට මේ සම්භාව්‍ය ජපන් කවියකත් මෙබඳු කවියක් දැකලා නැහැ. වැහිබර සරත් සඳහව පසු කර යන දුම්රියේ
ආලෝක කවුළු තුල මුහුණ. ඔබ දැකලා ඇති. ඔබ අඳුරක ඉන්න මොහොතකට ආලෝක වෙලා ඈතට ඇදලා යන අර දුම්රිය පෙට්ටි තුල ආලෝක මුහුණ ඔබ දැකලා ඇති. ක්ෂණිකව මුණ ගැහෙන ඒවා. දාම ඡායාත්මක විදියට වහ අන්ධකාරයෙන් නැකලා යනවා. ඒ දුම්රිය ගමන අවසන් වීමත් සමග ඒවා ඡායා බවට පත් වෙලා යනවා. ඒ කියන්නේ යලි හමු නොවන ක්ෂණික දැකීම් පමණයි අර ආලෝක කවුළු තුල මුහුණ. මේදී අපි හොඳ රසිකයන් නම් තුල බොහෝ අර මම කිව්වේ අර සිත් දියතලයේ මතක විශ් කරන ගල් කැට යම් සංවේදනා නංවන ඒ කියන්නේ යම් සංඝටන ඇති කරන අන්න ඒ වගේ වෙහිබර සරත් සඳහව අසු කර යන දුම්රියේ ආලෝක කවුළු වගේ අදහසක් තියෙනකොටම හොඳ රසිකයා එකෙන් යමක් ගන්න. නැවත හමු නොවන මේ මහා මිහිතලයේම මිනිස් සමූහයක් ක්ෂණිකව නොපෙනී යනවා. අපව හමු වීමක්. තෝරාගත් අවස්ථාවක් වස්තු දෙක තුනක් එක්තැන් කිරීමේ ජීවිත පිළිබඳ සිවුම් මාර්ථයක් දැනවීම තමයි හයිකු කවියක් කරන්නේ. මේක අපි ලියන විදිහට කියන්නේ අපි ලියන භාව කාව්‍ය අපි විතර ලියන භාව කාව්‍යයන්ට පවා මේ උපක්‍රම ලබා ගන්න පුළුවන්. මෙවෙන් ලබා ගන්න බවක් පෙනෙන්න නැහැ. ඉතින් දැන් මම ඉක්මනට කියන්නම් මේ මොකද කෙටි කවි ඈතට අපිට යන්න අවශ්‍ය නැහැ මෙතෙන්දී. මොකද ක්‍රිස්තු පූර්ව යුගවල ආරම්භ වෙලා කෙමෙන් වැඩිමින් ස්වාධීන ලක්ෂණ අත්පත් කරගෙන සීගිරි ගී ඇසුරෙන් විශිෂ්ටත්වයට පත් වුණ සිංහල කෙටි කාව්‍ය සම්ප්‍රදායක් ගැන අපි කතා කරනවා. විශේෂයෙන් මේ ගැන පුළුල් ග්‍රන්ථයක් අපරාකේසර සුගම මහමුදුර ලියලා තියෙනවා. ඒ වගේම ආර්යවංශ රණවීරයන් මේ පිළිබඳව ලියලා තියෙනවා. සෙල්ලිපි වල තිබුණු යම් විලාස ඒ කියන්නේ ඊටම කෙටි ගද්‍ය ඛණ්ඩවල තියෙන ලක්ෂණ අරගෙන කෙටි ගද්‍ය රීතියක් ඔවුන් හඳුනා ගන්නවා. ඒක පද්‍ය කිසියම් පද්‍ය මාර්ගයක් අනුසකසිච්ච ප්‍රකාශන ව්‍යුහයක් බව සොයාගෙන තියෙන කොස්සගම කන්ද වගේ සෙල්ලිපි. දැන් අපි කෙටි කවියේ සංක්ෂිප්ත ජපන් හය කියන්නේ අපේ සංක්ෂිප්ත කවිය එහෙම නැත්නම් කෙටි කවිය පැහැදිලිවම ආభాෂයක් ලැබී ජපන් හයිකු කවිය. මට හිතෙනවා මුලදීම මේ ජපන් හයිකු කවියේ පරිවර්තන එන්න පටන් ගත්තා. ඒ පරිවර්තන ආශ්‍රයනොත් සිංහල කෙටි කවියේ ගමන තීරණය වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ පරිවර්තන වල ලක්ෂණ සමහරට එක්තරා කාව්‍ය කියන්නේ අපේ සංක්ෂිප්ත කවියේ වැඩිවීමට බලපෑවා කියන එක. විශේෂයෙන්ම ආර්ය රාජකරුණ ඒ වගේම ඊට පස්සුව හයිකු කාව්‍ය පිළිබඳ කෘතියක් කරා මට කවියාගේ නම මතක නැහැ. ඊට පස්සුව ආර්යවංශ රණවීරයන්ගේ පරිවර්තන ඇමරිකා හයිකු පරිවර්තන මම කවින් නිර්මාණ ඇමරිකන් කවින්ගේ නිර්මාණ 200ක් බලලා මගේ පරිවර්තන මෙවන් සමහර විට ඒ වගේම විශේෂයෙන්ම තුන්පෙති හතර පස්සේ තියෙන කෘතියක් ආර්යවංශ රණවීරයන් සහ මායෙක් කළ සමහරට සිංහල කෙටි කවි ගමන් මඟට යම්කිසි කිසියම් ජීවනයක් සැපයුවා වෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සෙ පැමිණි කවි ලක්ෂණ දාතෝකෝරළ නියුන් හැල්ල මලන් බණ්ඩාර වැනි කවි ගේ ප්‍රයත්නත් මේකට මූලික මේ කිසියම් ජීවනයක් ඇති කරන්න බලපෑවා. එතකොට මේ ජපානයේ මූල කාව්‍ය ආකාරය කියන මේ මූල කාව්‍ය ආකාරයක් තිබුණා වකා කියලා. මේ වකා කාව්‍ය බොහෝ කාලයක් ජපානයේ පැවතුණු අදටත් පවතින කාව්‍ය මාර්ගයක්. එතකොට ඊට පසුව හයිකායි කියලා කාව්‍ය මාර්ගයක් ආවා. ඒකට අපි කියනවා රෙන්ගා කියලා. මේ රෙන්ගා කාව්‍යයෙන් තමයි හයිකු කාව්‍ය විශේෂයෙන්ම
වකා කාව්‍යෙන් නෙවෙයි රෙංගා කාව්‍යෙන් තමයි ජපන් හයිකු බිහි වුනේ. රෙංගා කාව්‍යයේ තිබුණු මුල් පේලි තුන තමයි ජපන් හයිකු බවට පත් වුනේ පසුකාලෙක. 1600 ගණන් වල 16 වෙනි සියවසේ සහ 17 වෙනි සියවසේ වැඩි වර්ධනය වුණ හොක්කු කවි. ඒ කියන්නේ රෙංගා කවියේ තිබුණු මුල් පේලි තුන තමයි බෂෝ තමුන්ගේ සංචාරවලදී භාවිත කරන්න පටන් ගත්තා. ඔව් තමා දුටු දේ කියන්න අර පේලි තුන භාවිත කරනවා. එතකොට ඒක හයිකු විදියට ප්‍රචලිත වුණා. එහෙම නැත්නම් රෙංගා කවි ලියන්නේ එක ප්‍රධාන කවියෙක් පටන් ගත්තාම ඊට පස්ව ඉන්න අනෙක් සියලුම කවි එකතු වෙලා කවි 50 දක්වා වුණු ගොඩනැගිලි. ඒ බෂෝගේ සංචාරවලදී ඔහු තනි කරම මේ තනි පේලි තුන භාවිත කරන්න පටන් ගත්තා. තනිව. ඔහුගේ මරණ මංචකේ දෝ කියාපු කවිය පවා හොක්කුවක් කියන හොක්කුව කියලා පස්සේ අපි හයිකුව හඳුන්වන්න ගත්තා. එතකොට මේ හොක්කු කවිය තමයි හයිකු බවට පරිවර්තන වුනේ. විශේෂයෙන්ම ශිකි කියන කවියගේ මූලිකත්වයෙන් තමයි මේ හයිකු කියන මේ ප්‍රකට නාමකරණය ආවේ. එතකොට දැන් අපේ කවිවල ඍතු 4 පාදක කර ගැනීමක් නැහැ. මොකද අපිට ඍතුව කියන එක කියන්නේ විශේෂයෙන්ම අපි වසන්තය ගැන විතරයි කතා කරන්නේ. වසන්තය හැබැයි අපි ගිම්හානය ගැන කතා කරනවා. වස්සානය ගැන කතා කරනවා. සුබදාමේ යම් අවස්ථා නිර්මාණය මගින් යම් අරුතක් අපි දනවන. වස්සානය තමුන්ගේ කවියේ කිසියම් සියුම් ඇඟවීමක් සඳහා වස්සානය කියන මේ පදේ යොදා ගන්න. එතකොට හුදෙක් වස්සානය කියන එකේ වචනාර්ථය සඳහා නෙවෙයි කවියා ඒක යොදන්නේ. යටි ඇඟවීමක් සඳහා. ගිම්හානයත් එහෙමයි. එතකොට හයිකු කවියේදී වගේ මේ මොහොතේ වන සිදුවීමක්ම අපේ කෙටි කවියට විශේෂ නොවුනත් මේ මොහොතේ යමක් විධාරණය කිරීමට ධර්ම සාර්ථක ප්‍රයත්න අපේ කවි වලක් තියෙනවා. මේ මොහොතේ දැන් බලන්න පාරිවංශ රණවීරයන්ගේ කවිය අන්තිම පතත් හාල තුර නිදහස්. ජපන් හයිකු කවියගේ නිර්මාණයක් වගේ. අන්තිම පතත් හාල තුර නිදහස්. ඒ අවසන් පතත් අත්හැරීමෙන් ලැබෙන නිදහසක් කියනයි මගේ අවශ්‍ය. හයිකු කවියෙන් ලබාපු සාර්ථක ආభాෂය. භෞතික වස්තුන්ගේ නාඩ්‍ය වූ ජීවිතයට ප්‍රතිපක්ෂ අදහසක් තමයි මේ කවිය මෙතනදී ගම්‍ය කරන්නේ. ලක්ෂාන්තයේ කවියක් අපයන දෝනාව තුල දෝංකාර දෙයි බීඩියක් ඉල්ලන හඬ. දෝනාව තුල දෝංකාර දෙයි බීඩියක් ඉල්ලන හඬ. දෝනාවක අප්‍රමාණ දුක්ඛිත ජීවිත තත්ත්ව අංගවන නිබැවුමක් මේ. මේ අවස්ථාව විශේෂිත සෞන්දර්යාත්මක සනයක් විදිහටයි ඔහු අරගෙන එන්නේ. මහා දුෂ්කර මහා දුක්ඛිත ජීවිතේ තිබුණා වුණත් හයිකු සෞන්දර්යයක් එක්සියම් සංක්ෂිප්ත කවියේ සෞන්දර්යය ඔහු මෙතනදී අරගෙන එනවා. දෝනාවේ ජීවිතයෙන් ඒ කියන්නේ දෝනාවේ ජීවිතයේ උරුමය කුමක්ද? වීඩියක් ඉල්ලන හඬේ ඒ දෝංකාරය තියෙනවා. ඊළඟට හයිකු කවියෙන් අනුභවයක් ලැබලා තිබීම කෙටි කවිය ලියන අයට පමණක් නෙවෙයි අන් සියලු කවියන් සප්‍රෝජනක් වෙන අය කියලා විදි පැහැදිලි කරන්න කැමතියි. ඒ වගේම මම ඉක්මනින් අවසන් කරන්නම්. මාලන් බණ්ඩාර කවියාගේ නිර්මාණ කීපයක් ගැන අදහස් කීපයක් ප්‍රකාශ කරමින් දැන් ඔහු හයිකු කවියෙන් ලැබුව ආభాෂය තමයි දිගටම නටු කාව්‍ය සංග්‍රහයේ තියෙන්නේ. විශේෂයෙන්ම ඔහු හයිකු කවියම අනුයන්නේ නැහැ. ඔහු ස්වකීය වූ කවියක් ගොඩනගනවා. ඔහුගේ ආශ්‍රය ප්‍රදේශය වෙන හයිකු කවි ගුණාංග හයිකු කවියේ සියුම් ලක්ෂණ ඔහු කහා ගන්න. තමුගේ කවියට. එන්න මෙහෙම කවියක් තියෙනවා. මාලන් බණ්ඩාරයන්ගේ එක් කවියක්. බොහොම සරල කවියක්. පෙති හැලුන මල් නටුව අහන්නේ දැන් මං කවුද කියලාද? පෙති හැලුන මල් නටුව අහන්නේ දැන් මං කවුද කියලාද? බොහොම සරල කවියක් තමයි. නමුත්
යම්කිසි දාර්ශනික ආලේපයක් සහිත කවියක් විදිහටයි මේ කවිය මම දකින්නේ. පෙති හැලුන මල් නටුව පෙති සහිත මල් නටුව නෙවෙයි. අවස්ථා දෙකක්. පෙති හැලී යෑමෙන් ඒ වෙනස් ආකාරයක් ගන්න. නටුව මල සමගම වන වෙනස් අන්‍යෝන්‍ය පෙති වලින් තොරව නටුවට ඓන්ද්‍රිය පැවැත්මක් නැහැ. ඒකට පෙති තියනකොට තිබුණු නටුව නෙවෙයි. ඒ ඓන්ද්‍රිය පැවැත්මෙන් අඩක්ෂේෂ වෙලා තියෙනවා. පෙති නැති වුණාම නටුවට ඒ කියන නැතාවක් නැහැ. ඒ නිසායි දැන් මං කවුද කියන ප්‍රශ්නේ මතුවන්නේ. දැන් මට කොහොමද කියන්නේ? ඔය ප්‍රශ්න කරා. මේ ගැඹුරු දැනවීම කවියේදී ලොකු ප්‍රේලිකාවක් කරන්න නොගන්න. මාලන්න වග බලා ගන්න. ඒක තමයි සාර්ථකත්වයට හේතුව. ඔහු මේ මං වගේ මේ බර බණක් කියන්නේ නැහැ. ඒ කියන්නේ දාර්ශනික ආලේපයක් දාර්ශනික කතනයක් ඔහු කරන්නේ නැහැ. ඔහු කරන්නේ පෙති හැලුන මල් නටු අහන්නේ දැන් මං කවුද කියලාද? ඔව්. ඒක වෙනස් වෙලා ඉතින් මොකද අර කලින් නටුව නෙවෙයි දැන් මම. ඒකත් එහෙම ගන්න. ඉතින් ඔහු තමුන්ගේ නිවම කරලා අවසන් වුණාට පස්සේ අපි ඉතින් නොයෙකුත් අර්ථ විවරණ ගන්නවනවා. සමහරට ඒ අර්ථ විවරණ සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. හැබැයි විවරණ කළ යුතුයි. ඊළඟට මාල් කවිය මෙන්න මෙහෙම කවියක් ලියනවා. හැලෙනපත් සමගම අතුරුදන් වන රෙඩ් ගම් තුරේ සෙවණැල්ල. ඔහු වාසය කරන භූමියේ තියෙන ගසක් රෙඩ් ගම්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනෑම භූමියකට ගලප ගන්න පුළුවන්. හැලෙනපත් සමගම අතුරුදන් වන රෙඩ් ගම් තුරේ සෙවණැල්ල. භූමියේ සෙවණැල්ල අතුරුදන් වීමක්. හැලෙනපත් එකින් එක හැලෙමින් සෙවණැල්ල අතුරුදන් කිරීම. මට හැඟෙන කාරණයක් මම මේ පිළිබඳව විශ්යන්ට කැමති නිසා වෙන්න ඇති විපරිණාමය විපරිවර්තනය අංගවන සාර්ථක කවියක් කියලා මට හිතෙන්නේ. කවි විපරිණාමය අනිත්‍ය ස්වභාවය තියෙනවා කියලා අමුතුවෙන් දනවන්න කවිය උත්සාහ ගන්න නැතිකම දක්ෂකම. ඔහු තමා ආభాෂයේ ලබාපු ඈත පෙරදිග කවිය ප්‍රකාශන ලක්ෂණ අනුගමනය කරනවා. සෙවණැල්ලට හේතු වන්නේ පත් සමූහය. පත් වලින් තොර වුණාම හේවණැල්ල නැහැ. ඒවා පතිත වීමෙන් ගසේ සෙවණැල්ල අතුරුදන් වෙනවා. ඒකීය සමස්තයක් විදිහට පෙනුණා. සියල්ල එක් එක් අංග ප්‍රත්‍යංගයන් ඒ සහ සම්බන්ධයෙන් පවතින බවකුයි මෙන් ගම් නෙවෙයි කවිය එහෙම එකක් කියන්නේ නැහැ. එක් එක් අංශවල සබලතාවේ ඵලයක් තමයි පැවැත්ම කියන එක. වස්තුවක් කියන්නේ. ඒකකට අහන උනාම අර වස්තුව කුමක්ද? මේවා විශේෂ වෙන්න ඕන කාරණා විශේෂ නොවීම කනගාටුයි. හැබැයි විශේෂ වෙන්න ඕන දාර්ශනික හැකින් නෙවෙයි. වෙන්න ඕන සාමාන්‍ය සරල මේ දරුවන්ගේ කටහඬින් මේවා වෙන්න. අර සම්භාව්‍ය හයකු කවි වගේ භාෂෝගේ කවි වගේ නටු කෘතියන විශිෂ්ට කවියක් මා කැමති විශිෂ්ටම කවියක් තියෙනවා. ඒ කවිය තමයි මෙන්න මේක. රෝබෝරෝසියා මලින් වැහි පිහිලි උතුරා යන වනගත පන්සලේ ගීතය. රෝබෝරෝසියා මලින් වැහි පිහිලි උතුරා යන වනගත පන්සලේ ගීතය. මම ඒ කවිය යමාකාර ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමක් කරේ මොකද ඒකට මම තරම්ම කැමති නිසා. The song of the forest temple, overflowing rain gutters with roboraceae flowers. ඒකට මේ roboraceae මලින් වැහි පිහිලි උතුරා යන නාදය අපිට අපේ අධ්‍යාත්මයට මට ඒක දැනෙනවා. මට නම් දැනෙන්න ගන්න. roboraceae මල් පෙරලා වැහි පිහිලි උතුරා යනවා. ඒක ගීතයක් ලෙස දැනෙනවා. ඒ පන්සලේ නෑර යකඩ කටවල වලින් ආධාර ඉල්ලලා කෑ ගහන පින්කට හොල්ලන පන්සලක් නෙවෙයි. සෝබාදාම සමග පවතින පන්සලක්. ඒක ඔහුගේ හිතේ තිබුණු පන්සලක් වෙන්න පුළුවන්. ඒ ලබ්ධිගත ආගමික සංදර්ශන කිරින් බැහැර වෙච්ච තැන. එතන තියෙන අර ස්වභාවයේ ගීතේ තමයි. රෝබෝරෝසියා මල් පිරියෑමින් වැහි පිහිලි උතුරා යන ගීතේ ප්‍රകൃතිය ගීනාදේ එතන තියෙනවා. ජීවන සන්තුෂ්ටියට හේතු වන ආගමික ස්ථානයේ කුමක්ද කියන එකත් මේ කවියේ සියුම් ඉඟියක්.
එතකොට දැන් හයිකුවෙන් එළියක් ලැබුවා වුණාට අනුකාරකෙක් නෙවෙයි. අනුකාරකෙක් විය යුතුත් නැහැ. අපි අපේ කවියක් වර්ධනය කරගන්න ඕන. එතකොට අපි අපේ ආශ්‍රය ප්‍රදේශ පුළුල් වෙනකොට ඒ ආශ්‍රය ප්‍රදේශයන් තිබුණ සියුම් තත්ත්වයන් අපේ කවියට එනවා. කුමන කවියක් ලියන කෙනෙකුට උනත් තමාගේ ආශ්‍රය ප්‍රදේශ පුළුල් නම් ඒක ඔහුගේ කාව්‍ය මාර්ගයට මහ විශාල ආලෝකයක් උණුලක් සපයනවා. බලන්න ඔහුගේ මේ කව වතල සඳරැස් මැදින් අඳුරට පියාඹා යන වවුල් කැල මේ මොහොතේ දකින දැක්මක් විදියට ඔහු සමහරට කවුළුවකින් බලනකොට නැත්නම් රාත්‍රී මිදුලට වෙලා ඉන්නකොට ඔහු දකින දැක්මක් විදියට වතල සඳරැස් මැදින් අඳුරට පියාඹා යන වවුල් කැල. කවියා මේ මොහොතේ සඳරැස් සහිත රැයේ අඳුරු ඉම් වෙත පියාඹන වවුල් කැල රූපණය කිරීම. සඳරැස් මැදින් අඳුරට පියාඹා යන වවුල් කැල මේව චිත්ත රූප. අපි තුළ යම් යම් සංඝටන ඇති කරනවා, තෙපුල් දීම් ඇති කරනවා. මේ චිත්‍ර රූපේ එක්තැන් කිරීමෙන් ඔහු නිහඬ වෙනවා. කිසිවක් අඟවන්න යන්නේ නැහැ. මේක තමයි අපේ කවියේ දියුණුව සඳහා අවශ්‍ය සාධකය. අපි කෙබඳු හෝ කාව්‍ය මාර්ගයක නියැලෙනවා නම් මේක තමයි අවශ්‍ය. සියුම් දැනීම් ටිකක් කරලා කවියා බැහැර වෙනවා. අර්ථ සාධනය කරගන්නවා රචකයා. එතකොට අපට ලැබෙනවා යමක් මේ කිසියම් ඉංගියක් අපට සම්පාදනය කරනවා. අන්ධකාරය ඉවසන්නේ නැහැ වවුල. ඒ හා සමගම අපිට බඳු පුද්ගලයන් පිළිබඳව හැඟෙන්න ගන්න. මනුෂ්‍යත්වයට හිමි කිසියම් සාධකයක්. ඒ සමගම හැදෙන. ලෝක ස්වභාවය මනුෂ්‍යත්වයේ වටා ගැනීම සඳහා මාලන් බණ්ඩාරයන් කෙටි කවියට උචිත මාර්ග භාවිත කරනවා. ඔහුගේ මේ සම්පූර්ණ කාව්‍යාවලිය විමර්ශනය කරලා බලනකොට බලන්න තවත් හොඳ විශේෂිත කවියක්. දැමුවද කටකලියාව ඇතුළතින් නැසෙයි බලුරාලගේ උඩුබෙරුම්. දුර්ලභ නිරීක්ෂණයක්. කිසිම බැඳ දැමීමකින් යමෝගේ ඇතුළත නාදී අවරන්න බැරි බව ඔහු කියනවා වෙන්න පුළුවන්. අධ්‍යාත්මය නාදී ඒවා අලක්වන්න බෑ. කටකලියාවල් දාලා මොන බන්ධනයකින්වත් නතර කරන්න බෑ. තම පහළ කිරීමට හරස්වන බාධක තමාම නිර්මාණය කර නොගැනීමටත් මාලන් බණ්ඩාර කවියා සැලකිලිමත් බවක් පෙන්වනවා. දැනවිය යුත්ත ධනවල ඒ රහස්‍ය රසිකයා විසින් හඳුනාගත යුත්තක් විදිහට සැලකෙන බවක් මේ කවිවල බොහෝ කවිවලින් අපිට දකින්න පුළුවන්. තව එක කවියක් මම ගන්නම්. වන ගැඹරේ රැය බිඳිමින් ලෙන් බිතෙන් වැగిරෙන දිය බිඳු නද. වන ගැඹරේ රැය බිඳිමින් ලෙන් බිතෙන් වැగిරෙන දිය බිඳු නද. මහා නිශ්ශබ්දතාව මැද රැයේ ලෙන් බිතේ වතුර බිඳු වැටෙන ආඬ පමණක් ඇහෙනවා. නිශ්චිත අර්ථයක් එහෙම හිතා ගන්න බෑ අපට. අරුත මේකයි කියලා එක හෙලා නිශ්චය කරන්න බෑ. මෙහෙම කවි තියෙනවා ජපාන සම්භාව්‍ය සාහිත්‍යයේ. මෙහෙම මේ නිශ්චය කරගන්න බැරි අර්ථ තියෙන තත්ත්වයට අපි කියන යුගෙන් සංකල්ප සහිත කවි. යුගෙන් කියන්නේ මේ අපේ ඉන්දිය සාහිත්‍යයේ තිබුණු මේ ව්‍යංගයට වඩා පුළුල් සියුම් කාව්‍ය ධර්මයක්. යුගෙන්. ඒ කියන්නේ බුද්ධි විශේෂක ගණනයන්ට ඔබ්බේ වූ තත්ත්වයක්. ඒ නිසා කුමක්ද කියලා නිශ්චය කරගන්න බෑ. මේ වගේ කවි විශාල ප්‍රමාණයක් තියෙන සම්භාව්‍ය සාහිත්‍යය. මම ඒ වගේ එකක් කියන්නම් සම්භාව්‍ය සාහිත්‍යයේ ජපන් සම්භාව්‍ය සාහිත්‍යයේ. මෙහෙම කවියක් තමයි ඝන මීදුමෙහි ඔරුවහා කන්ද අතර කිමයේ කෑ ගැසුම. කිසි කෙනෙකුට පුළුවන් මේකට අර්ථයක් දෙන්න. ඝන මීදුමෙහි ඔරුවහා කන්ද අතර කිමයේ කෑ ගැසුම. මේකට කියන අපි අවිඤ්ඤේය ගණයේ කවිය. අවිඤ්ඤේය. ඒ අවිඤ්ඤේය භාවයම තමයි යුගෙන් සංකල්පය. යුගෙන් සංකල්පය ගැන මුලින්ම මේ රටේ කතා කළේ මහාචාර්ය සරච්චන්ද්‍රය. ඊට පස්සේ පුළුල්ව යුගෙන් සංකල්පය ගැන කතා කරන කිසියක් නැති තරම්. මේ වගේ කවියක් තියෙනවා රංගාලේ පා ගිගිරි අතරින් මතුවන නිහඬ හඬ මාලන් බණ්ඩාර කවියයි. කිසියම් අර්ථයක්
නිශ්චිත අර්ථයක් දනවන්නේ නැහැ. නිහඬ හඬ මේ කියන්නේ මතුවන නිහඬ හඬ. නිහඬ කොහොමද අපි නිශ්චය කරන්නේ? අපේ ගණනයන්ට මොකකටවත් අහු වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මොකද වචන සමූහයක් නෙවෙයි කෙටි කවිය කියන්නේ. එහෙම නැත්නම් මේ කිසියම් මාර්කටිං සඳහා කරන වැඩකුත් නෙවෙයි. තමුන්ගේ භාෂාව පිළිබඳ භාෂාවේ ශක්්‍යතාව විමසන කවින්ගේ වැඩ. තමන්ගේ භාෂාවේ ශක්්‍යතාව මහිම වැඩි දියුණු කරන මාර්ගයක් තමයි සංක්ෂිප්ත කවිය, විශේෂයෙන්ම කවිය. ඒක නිසා කවියෙන් කරන්නේ තමන්ගේ භාෂාවේ සූක්ෂමාත්මතාව වර්ධනය කිරීම. මලන් බණ්ඩාර කවිය මේ මාර්ගයේ යෑම පිළිබඳ මගේ ඉමහත් සතුට පළ කරමින් මෙබඳු වැඩසටහනක් මෙහැවීම සඳහා අනුග්‍රහ දැක්වීම පිළිබඳව අපේ මහාචාර්ය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මේක මෙහෙවපු අපේ කීමි අනුසිරි ස්වාමීන් වහන්සේටත් මගේ ස්තුතිය පළ කරමින් නතර වෙනවා. මගේ අදහස් දැක්වීම දීර්ඝ වූවා නම් සමාවන්න. බොහෝම ස්තුතියි අපේ නන්දන වීරසිංහ කිවිඳුනි. කෙටි කවිය පිළිබඳවත් හයිකු කවිය පිළිබඳවත් ඒ අතර තියෙන තුලනාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔය හයිකුමය ආරය කෙටි කවියට බලපෑ ආකාරය ඒ පිළිබඳවත් ගැඹුර පිළිබඳව හොඳ කතනයක් තමයි ඉතින් දියුනේ. අපි සාකච්ඡා වටේට දැන් යනවා. මම හිතන්නේ විනාඩි කිහිපයක් අරගෙන අපේ මාලන් බණ්ඩාර කිවිඳුත් ඉන්නවා යම් අදහසක් දක්වන්න සිංහල කෙටි කවිය සම්බන්ධව. කෙටි කවිය මේ කවියේ හැඩහුරුව සම්බන්ධව මම මාලන් බණ්ඩාර කිවිඳුන්ට ආරාධනා කරනවා ඔබේ අදහස් ඒ ගැන දක්වන්න කියලා. මම දැන් හම්දුරුනේ වෙලාව මදිනම් අපි සාකච්ඡාවට යන්. කමක් නැහැ අපි විනාඩි කිහිපයක් කරගත්තට කමක් නැහැ. ඔව් ඇත්තටම ඔව් අපේ නන්දන වීරසිංහ කවියා ඊටාම ශාස්ත්‍රීය මැදිහත් වීමක් සිද්ධ කරා මේ ලාංකීය කෙටි කවිය සහ හයිකු කවියේ ආభాසය සහ ඒ සම්බන්ධයෙන් මම පොඩි අදහසක් කියන්නම් මේ කෙටි කවිය සම්බන්ධයෙන්. මේ ආරිවංශ රණවීර කවිය ලියලා තිනවා අතුයිති කාව්‍ය සංග්‍රහය මෙන්න මෙහෙම කවියක්. ඒ කවියේ මාතෘකාව තමයි කම්පියුටර් ඇත්තු කියලා. යකඩ රාජධානියෙහි සඳ ගසා එළවනු ඇති. ඉර තලා මරා දමනු ඇති. තනපත් බයයි මට. දැන් එතකොට අපි මේ කවිය ගත්තොත් මේකත් මම හිතන්නේ කෙටි කවියක්. කෙටි කියන්නේ කියන්නේ කවි සිරුරෙන් කෙටි වගේම ඒ වගේම මේකේ සංක්ෂිප්ත ගුණය. ඊටාම සංක්ෂිප්ත ගුණයක් තියෙන කවියක් මේක. මේකේ ඒ සංක්ෂිප්ත බව කෙටි බව තුල විශාල අර්ථ තල කරා මේ කවිය ගෙනියනවා. ඒක තමයි මම හිතන්නේ කෙටි කවියේ තියෙන විශේෂත්වය. දැන් අර හයිකු මය කවියෙන් මේ කවිය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ මේ කවියේ තියෙන අර අපි කිව්ව හයිකු කවියේ මූලිකම සාරය. ඒ කියන්නේ මේ මොහොතේ සිදුවීම කිසියම් ආකාරයක සිද්ධියක් සම්බන්ධ වීම එහා ගිහිල්ලා මේ කවිය කිසියම් ආකාරයක පැතුරුණු තලකරා ගෙනියන්නට සමත් වෙච්ච කවියක් තමයි රණවීරයන්ගේ මේ කවිය. ඒ කියන්නේ මේ සබාදහමට එරෙහිව යාම තුල අපි උදාහරණයක් විදිහට ගත්තොත් සූවස් ඇල කපලා අපිට සබාදහම ජය ගන්නට පුළුවන්ද? එහෙම යකඩ රාජධානියක තමයි අපි මේ සඳ තලා මරලා දමලා අපිට පුළුවන් ද මේ නව තාක්ෂණයෙන් අලුත් සඳක් නිර්මාණය කරන්නට. ඉර ගසා පන්නල දමලා අපිට අලුත් ඉර මරලා අපිට මේ එළිය දෙන්නට අලුත් ඉරක් මේ නව තාක්ෂණයට ගොඩනගන්නට පුළුවන්. ඒක ඊටාම සියුම්ම කියනවා තනපත් බයයි මට කියලා. ඒ කවියේ ඇතුලෙන් එන ඒ බහුතෙපුල් හඬ මං හිතන්නේ අර කෙටි කවියේ වෙනම
පැත්තක් නියෝජනය කරන කවියක් විදිහටයි මම මේක ගත්තේ. ඊට පස්සේ අපි අර නන්දන වීරසිංහ කවියා අර කිව්ව හයිකු කවියේ ඇසුරින් ගොඩනගපු කවියක් තියෙනවා මේ මම ඉතාම කෙටියෙන් උදාහරණයකට ගන්නේ 3 පිටි 4 5 පිටි කවියේ ඒක එක කවියක් තියෙනවා නන්දන වීරසිංහ කවියා ලියපු නියර එක දිගට කහමල් පලස මහලු ගොවියා යයි වෙන නියරකින්. ඒ කියන්නේ මේ අර ඒ ගොවියාත් ඒ සබා දහමත් අර මම කලින් කිව්ව රණවීරයන්ගේ කවියට ඒ සබාදාමට එරෙහි නොයා ඒ තියෙන අත්‍යන්ත බැඳීම ඒ කියන්නේ අර ඒ පිපුණු තනමල් වලට කිසියම් ආකාරයක ජීවාත්මයක් දෙමින් ජීවයක් දෙමින් ඒ මගහැර යනවා කියන වෙනත් නියරකින් තමයි යන්නේ. ඔහු ඒක අතෑරලා යන්නේ නැහැ වෙනත් නියරකින් නැවත ඔහුගේ ජීවිතය සමග ගැට ගැසුණු කෘෂි ජීවිතය සමග සම්බන්ධ වෙන ආකාරය සහ ඒ තියෙන අර සමීප බව සහ ඒ අන්‍යෝන්‍ය අවබෝධය මං හිතන්නේ මේ කවියෙන් මනාව නිරූපණය වෙනවා අර හයිකුමේ අවස්ථාව. ඊට පස්සේ ඔහුගේ තව කවියක් තියෙනවා මට මේක හරියටම මතක නෑ මගේ ඇත්තටම මේ පොත් ටික මේ එහෙට මෙහෙට වෙලා තියෙනවා මේ ගෙදර මාරු කරා රූකඩ නටවන්නා එකාතකින් යක්ෂයාත් අනෙත් අතින් දෙවියාත්ගෙන මං හිතන්නේ මේක තමයි කවි. මම ඊටාම කැමති කවියක්. මේකෙත් අර හයිකු කවියේ තියෙන මේ මොහොත කියන එක රූකඩ නටවන්නෙක් ඉන්නවා. ඒ එතනින් මතුවෙන අර චිත්තරූපී ගුණය අර සිනමැටික් බව සිනමා රූපී බව අර රූකඩ නටවන්නා එක අතකින් යක්ෂයා මේ අතර ගෙනත් අනිත් අතින් දෙවියා ගෙනල්. ඒ කියන්නේ මේ චලනය වෙනවා සජීවී බව ඒ අපිට කවිය කියවනකොටම අපිට රූකඩ නටවන්නේ කියනවා. මේ රූකඩ නටවන්නා මමද ඔබද මේ යක්ෂයා මමද එතකොට දෙවියාමද යක්ෂයා යක්ෂයාමද දෙවියා මං කියන්නේ මේ විදිහට මං හිතන්නේ මේ මානව පැවැත්මම ප්‍රශ්න කරන මානව ජීවිතය ගැඹුරින් විධාරණය කරන අපිට අපි ගැන කතා කරන මං හිතන්නේ අන්තර් විඥානයක් අර අපි කියනවා මේ විශේෂයෙන්ම මේ හයිකු කවියේ එතිපනි කියන එක මං හිතන්නේ මේක ඊටාම ශාස්ත්‍රීය විග්‍රහ කරන මේ කෙටි කවි ලකුණු කියන පොතේ අපරැක්කේ සිරිසුදම්ම හිමියන් පරිච්ඡේදයක්ම මේ විශේෂයෙන්ම අපි දන්නවා මේ හයිකු කවියේ තියෙනවා මේ සතුරිමිය සංකල්පයක් සතුරිමිය අවස්ථාවක් ෂණිකාවලෝකයක් ලැබෙන තත්ත්වයක් ඒ මත තමයි කවියේ විශිෂ්ටත්වය තීරණය වෙන්නේ මං හිතන්නේ එවැනි කවියක් විදිහටයි ඇත්තටම මම මේ රූකඩ නටවන්නා කියන කවිය දකින්නේ. තව ඉදසුන් කිහිපයක් ගත්තොත් අපේ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාගේ මේ සුළඟ කියන කාව්‍ය සංග්‍රහයේන කවි දෙකක් මං හිතන්නේ මේ කුහුඹුවා කියන සත්වයා පදනම් කරගෙන ලියපු කවි දෙකක් සිනිදු වැලි මත කුහුඹුවෙකුගේ පා ලකුණු ඒක කවිය. සිනිදු වැලි මත කුහුඹුවෙකුගේ පා ලකුණු මේ කුහුඹුවා ගැනම ලියන අනිත් කවිය පුංචි කුහුඹුවාටත් අඳුරු සෙවණැල්ලක් මං කියන්නේ මේ කවියාගේ තියෙන සියුම් නිරීක්ෂණය වගේම ඒ කුහුඹුවාට තියෙන සාවධානී බව ඔවුන් අතර ඇති ඒ මං කියන සාම්‍ය සහ ළඟ බව තමයි මං හිතන්නේ මට ඉතින් මේ කවියෙන් මනාව
නිර්මාණය වෙන්නේ කියලා මට හිතෙන්නේ. ඊට පස්සේ හයිකු මොහොත කියන කාව්‍ය සංග්‍රහය පාලිත සේනාරත්න කවියාගේ අපේ කවිය කෙටි කවියේ නොනවතින ගමනක් යන හයිකු මොහොත කියන පොතේ එක කවියක් තියෙනවා තත් නැතත් වීණාවේ හැඩය ගී ගයයි මට තත් නැතත් වීණාවේ හැඩය ගී ගයයි මට මං හිතන්නේ අර චිත්ත රූපවාදී ගුණය එහෙමත් නැත්නම් අර අපිට ඒ වචන ටික ඇතුලේ මැවෙන චිත්‍රය මං හිතන්නේ මේ කවියේ අපිට දක්නට ලැබෙනවා. ඊට පස්සේ අපි අපරැක්කේ සිරිසුදම්ම හිමියන්ගේ කවියක් ගත්තොත් මොහොතින් මොහොත සෙමීවි කියන කවි පොතේ එන කවියක් එක් සමනලේ මිදී සමනල කන්දෙන් වඳී සිහිගිරිය එක් සමනලේ මිදී සමනල කන්දෙන් වඳී සිහිගිරිය මං හිතන්නේ මේක කිසියම් ආකාරයක නැවතත් අපිට අර වෙනස් විදිහකට හිතන්නට වෙනත් ගමනක් අපිව ගෙනියන්නට සමත් කවියක් කියලා තමයි මට හිතෙන්නේ. මම මගේ කතාව කෙටි කතාව අවසන් කරන්නට මේ අලුත්ම අපේ කවි පොතක් කිරුළු කෝලය කියන පොත අපේ මිත්‍ර කවියෙක් වන කුසල් කුරුවිටගේ ඒකේ මෙන්න මෙහෙම කවියක් තියෙනවා මෙහෙකරු අතින් වීදුරු බඳුන බිම වැටේ හාම් පුතුගේ කැඩිච්ච සිංහල කැබලි විසිරේ මෙහෙකරු අතින් වීදුරු බඳුන බිම වැටේ හාම් පුතුගේ කැඩිච්ච සිංහල කැබලි විසිරේ මං කියන්නේ අපිට ඊටාම හොඳ සංවාදයකට මං හිතන්නේ කවුළුව අපේ ප්‍රවීණ කවියා විවර කරා ඊටාම ගැඹුරින් ප්‍රවේශයක් අරගෙන මම හිතන්නේ ඒකට පොඩි අදහසක් තමයි මම ඉදිරිපත් කරේ මම හිතන්නේ අපිට මේක ඉදිරියට ගෙන යන්නට පුළුවන් මම හිතන්නේ මේ සභාව විවෘත කරන්නට පුළුවන් ඒ කතා බහ ඉස්සරහට ගෙන යන්න. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි මාලන් බණ්ඩාර කිවිඳුනි. අද අපි මේ පොඩි දැන් සාකච්ඡාවටයකට තමයි යන්න සූදානම් වෙන්නේ. දැන් මේ වෙනකොටත් ලොකු පිරිසක් සම්බන්ධ වෙලා හිටිය සහ ඉන්නවා මේ කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශ මම හිතන්නේ මේ වෙලාවේ චීනයේ විශ්වවිද්‍යාලයක සේවය කරන බිහේෂින්දික සම්පත් මහත්මිය වගේමයි අපේ අධ්‍යනාංශයේ කතිකාචාර්ය මහාචාර්යවරු හර්ෂණී මිල්ලගහ තැන්න මහත්මිය වගේමයි සහකාර කතිකාචාර්යවරු මම හිතන්නේ කැනඩාවේ ඉඳලා සම්බන්ධ වෙනවා තමාරා ජයතිලක මහත්මිය කෙටි කවිය ගැන උනන්දුව දක්වන කෙනෙක්. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අශෝක කුමාර මහත්මයා සම්බන්ධ වෙනවා. ඔය ආදි වශයෙන් ලොකු පිරිසක් කෙටි කවියට ලැබි පිරිසක් අපේ සංවාදයට සම්බන්ධ වෙනවා. මම කැමති සාලිය ඉඳුවර විතාන සාලිය ඉඳුවර විතාන එතුමත් සම්බන්ධ වෙලා ඉන්නවා මම දැක්කා. ඔබට අවස්ථාව තියෙනවා මේ සංවාදයකට පොඩි කාලයක් තියෙනවා කවිය පිළිබඳව හෝ අදහස් හරි කුමන හෝ ආකාරයෙන් මේ සංවාදයට එකතු කරන්න. මම හිතන්නේ මේ අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීඑස් මහත්මයා මම හිතන්නේ මම දැක්කා ඉන්නවා එතුමා ඉන්නවද ඉන්නවා මං හිතන්නේ අමුතු කලින් නම් හිටියා එතුමා හොඳයි අපේ තමාරා ජයතිලක මහත්මයා අනුරාධපුර අපි මේ දෙන්නගින්ම අපේ නන්දන මහත්මගෙන් හෝ මාලන් මහත්මගෙන් යම් කිසි ප්‍රශ්නයක් මොනවා හරි ගැටලුවක් විසඳ ගන්න තියෙනවා නම් අදහසක් තියෙනවා නම් අපි ඕනම කෙනෙකුට අවස්ථාවක් දෙමු. අවස්ථාව දෙමු. අපි 9 වෙනකන් පමණක් මම හිතන්නේ වැඩසටහන ප්‍රමාණවත්. තව විනාඩි 15ක පමණ කාලයක් අපිට යොදා ගන්න පුළුවන්. අවසරයි අපේ හාමුදුරුවනේ
මම අනුර බණ්ඩාර හේරා මට අවස්ථාවක් දෙනවද අදහසක් ඔව් දක්වන්න? පුළුවන් අවස්ථාව ගන්න ඔබතුමා පුළුවන්. මම අපේ ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ වියතානන් දැක්වූ අදහස් අහගෙන හිටියා. ඒ වගේම මාලන් බණ්ඩාර කපුවත්ත මගේ සහෘදයා මේ අපි විශ්වවිද්‍යාලයේදී මුලින්ම හදපැල්ලම කවි පොත එළි දැක්වුවා. මමත් ඒකට දායක වුණා. ඊට පස්සේ අද වෙනකොට මාලම් බණ්ඩාර කපුවත්ත බෙහෙවින් කවිය පිළිබඳව පුළුල් හැදෑරීමක් කරලා කවි පොත් කීපයක්ම රචනා කරලා රසිකයන් අතරට ප්‍රවේශ වෙලා ඉන්නවා. ඒ ගැන අපිට ආඩම්බරයක් සතුටක් තියෙනවා. මාලන් බණ්ඩාර සහෝදරයා මේ ලියන නටු කාව්‍ය සංග්‍රහයේ අර අපේ ප්‍රවීණ කවියා ප්‍රකාශ කළා වගේ කවි කීපයක්ම රසිකයාට බෙහෙවින් දැනෙන සහ මොහොතක් ඒ කවිය තුල කවිය ළඟට ඇවිල්ලා එතන නතර වී කියවන්නට සිද්ධ වෙන කවි බොහෝමයක් මෙහි තියෙනවා. ඇත්තටම මේ අපිට පේනවා කවියක් කියවන්න කවියක් විඳින්න පුහුණු රසිකයෙක් අවශ්‍යයි කියලා. ඒ කවියේ විශිෂ්ටතාව පෙනෙනවා. කවිය කියවගෙන යනකොට මොහොතක් එතන නතර වෙලා කියවන්නට හැකියාවක් ඇතනම් සහ එහි ගම්ම්‍ය වන අරුත හොයාගෙන යන්නට උත්සාහ කරන්නට අවස්ථාවක් හදලා දෙනවා නම් මම හිතනවා එතනදී කවියා විශිෂ්ටයෙක් විදිහට ඒ කවිය විශිෂ්ටත්වයක් ප්‍රකාශ කරන කවියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කියලා. අර නන්දන වීරසිංහ කවියා මතු කළා වගේ මට විශේෂයෙන්ම දැනෙන කවියක් තමයි මේ වන ගැඹරේ රැය බිඳිමින් ලෙන් බිතෙන් වැగిරෙන දියබිදු නද කියන මාලන් බණ්ඩාරගේ මේ විශේෂ කවිය. ඇත්තට මේ වගේ කවියක් දැක්කහම අපිට පේනවා මේ ආනුකාරක ගුණයකින් යුක්ත නොවන ඔහුටම ඇවැසි පද පාවිච්චි කරලා ඔහුගේම සිතුවමක් මෙහි නිර්මාණය කරන්නට පේන් කරන්නට උත්සාහ කරනවා කියලා පේනවා. ඒතර වනගම්බරේ රැය බිඳිමින් ලෙන් බිතෙන් වැగిරෙන දිය බිඳු නද කිව්වහම අපිව රැගෙන යනවා බොහෝ ඈත ඉතිහාසයකට. ඒතර ලෙන් බිතක් අපිට මෑත ඉතිහාසයේ දකින්නට නැති තරම්. ඒතර වනගම්බරකට අපිව රැගෙන යනවා. ඒතර ඒ ඉතිහාසය තුල තිබෙන චමත්කාරය සහ එහි අපි මේ දැන් ඉන්න පරිසරයත් මේ කවියගේ සිතුවිලි රැගෙන යන දුරත් පිළිබඳව අපිට මේ කවිය තුලින් ගම්‍යමාන වෙනවා. ඉතින් මෙහි අර දාර්ශනික වෛචිත්‍රයක් මතු වී පෙනෙනවා. ඒ වගේම තමයි තව කවියක් මට ආසයි කියන්න මාලම් බණ්ඩාර කපුවත්ත තියෙන මේ කවිය අදහස් දක්වමු. ඔව් මේ කවිය වී කොටන ඈ මඳකට ලැම මත හොවාගෙන මොහොල. මේක අතිශයින් ශෘංගාරාත්මක කවියක් විදිහට පේනවා. හැබැයි ඉතින් ඇත්තටම මේ මාලන් බණ්ඩාර කපුවත්ත කියලා කියන්නේ අපි කැම්පස් එකේ ඉන්නකොටත් හොඳ චිත්‍ර මේ ශිල්පියෙක් විදිහටත් මම හඳුනාගෙන තියෙනවා. ඒතකොට මේ ඇත්තටම මේ හොඳ චිත්‍රයක් මත වෙලා පේනවා මේ අපේ මේ වී කොටන ඈ මදකට ලැම මත හොයාගෙන මොහොල කියන කවිය තුල අපිට පේනවා ඇත්තටම මේ
වී කොටන ගෙවිලියකගේ රූපය මැවිලා පේනවා. එතකොට ඒ තුල මදකට නතර වෙනවා මේ වී කොටන ළඳ. ඇය කියන්නේ ඇය හිතන්නේ මොකද්ද? ඇගේ සැමියා නැද්ද? එහෙම නැත්නම් ඇයට අතොරක් නැති ජීවිත දුක්ඛම් කම්කටොළු බෙහෙවින් ඇද්ද? ඒ පිළිබඳව හිතන එකක්ද? ඒ වගේම එයාගේ ඇයට ඇගේ ශෘංගාරාත්මක ජීවිතයේ අඩුවක්ද? මේ වගේ අපිට විශාල ප්‍රදේශවලට අරන් යන කවියක් විදිහට මම මේ කවිය දකිනවා. ඉතින් මාලම් බණ්ඩාර කපුවත්ත මම ඔබට සුබ පතනවා. ඉතින් අපිට වෙලාව නැහැනේ ගොඩක් කතා කරන්න. කොහොමුණත් මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම අනුර මේ ඔයත් සිංහල නේද කළේ? සිංහල කරා අපේ අමුතුරනේ මම ඉංග්‍රීසි විෂය තමයි හැදෑරුවේ. දැන් මම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට තමයි සේවය කරන්නේ. අපේ ශිෂ්‍යෙක් නේද ඒ කාලේ? ඔව් අපේ අමුතුරනේ ඔලගෙන්නත් චන්ද්‍රසිරි අපේ ඔබ වහන්සේ බේවි බබට මේ අනුශාසනා මේ කරපු අපේ යතිවරයන්න් වහන්සේ ඔබ වහන්සේ ඒ වගේම අපේ සියලු දෙනා දැන මේ ඉන්න දැනට ඉන්න සියලුම දෙනාමත් අපිට මතක් වෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් අපි අත්‍තරම ටිකක් මේ කාව්‍ය භාවිතාව අතින් මේ කාව්‍ය රචනා කිරීම සම්බන්ධයෙන් මම ටිකක් දුරස් වෙලා ඉන්නවා. මේ හැබැයි ඉතින් මේ කවිය සම්බන්ධයෙන් දැනෙන දේ එතකොට මේ හොඳ කවියක් දකිනකොට එතන නතර වෙලා කියවන්න මම හිතන්නේ මේ අපි මාලන්ගෙන් පොඩ්ඩක් අහලා බලමු මේ දැන් ඔය අවුරුදු 20කට එහා ඉතිහාසයනේ නේද? මොකද ඔබ දෙපළ ලබා දෙන මේ ප්‍රවේශය දැන් මේ වෙනකොටත් අපේ විශ්වවිද්‍යාලයේ දැන් ඒ කියන්නේ අවුරුදු ඔබට වඩා අවුරුදු 25කට විතර මේ බාල වයස්කාර දරුවෝ තමයි දැන් සම්බන්ධලා ඉන්නේ මේ විශ්වවිද්‍යාලේ දැන් සිංහල ගෞරව උපාධි පාඨමාලාවට. ඔබ දෙපළ දෙන ඒ උත්තේජනය ඒක මම හිතන්නේ ගොඩක් වටිනවා අපිට අපේ විශ්වවිද්‍යාලේ නිර්මාණ කටයුතු සහ අනිත් කටයුතු අපි 9ට නතර කරගන්න තියෙන නිසා මේ අනුරුද්ධ හඳුරන මම බාධා කරනවා මේ අපි මාලන් මහත්මයාගෙන් අහමු කොහොමද කියලා ඒ අතීතයේ අනුරත් ඉතින් ගොඩක් කාලෙකින් අපි දැක්කේ මේ ඇත්තටම අනුර මල්ලි කියන්නේ ඊටාම දක්ෂ මේ නිර්මාණකරුවෙක්. ඊටත් වඩා ඊටාම හොඳ අදවතක් තියෙන සහෝදරයෙක්. ඉතින් මම ඇත්තටම අපිට අනුරව හම්බෙන්නේ අපේ නන්දනයි මේ ප්‍රියංකර නිවුනැල්ල මේ අපේ මිත්‍රයාගේ ගුරුවර මේ ගෝලෙක් තමයි අනුර බණ්ඩාර හේරත්. ඒ හරහා තමයි මම අඳුර ගන්න. ඉතින් අපිත් නිතරම කියනවා මල්ලි දැන් මොනවා හරි ලියන්න ගන්න මෙයා එක දිගට ලියනවා ඊට අතර කරනවා ඊට පස්සේ ආයෙ හොයාගන්න නෑ. මං කියන්නේ අනුර අපි පටන් ගමු. මොකද මම හිතන මට වැඩි ඊටාම දක්ෂ අපේ මිත්‍රයෙක් සහෝදරයෙක් ඔයා නැවත එන්න ඕනේ වැඩ පටන් ගන්න. මේ මාලන් මේ මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි මේ අපි දැන් ඔයා සහ ඊළඟට ඔය ආශ්‍රය කරන සහ ඔයාව පිළිගැනීමට ලක් වෙලා ඉන්න પરම්පරාවක් ඉන්නවනේ. ඒ ඇත්ත එක්ක අපි දැන් ඔබ අපේ ආදි ශිෂ්‍යෙක් විදියට සිංහල ගෞරව උපාධි සහ අපි අනුරත් අපේ ශිෂ්‍යෙක් විදියට අපිට ඒක ලොකු ආඩම්බරයක්. ඉතින් ඔබට පුළුවන් ඇත්තටම දැන් අපේ තියෙන මේ වටිනා ඒ කියන්නේ ගැඹුරු දාර්ශනික ස්වභාවය. ඉතින් අපි දන්නවනේ ගොඩාක් බොහොම ලඳ බොළඳ තත්යකටනේ පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දාර්ශනික කියවීම සහ අනිකුත් දේවල් නිර්මාණාත්මක දේවල් අපේ ශිෂ්‍යොත් එක්ක එකතු වෙලා අපි පොඩි ශිෂ්‍ය කවයක් හදාගෙන ඉතින් ඔබට පුළුවන් නේද මේ අපිට මේ අවශ්‍ය කරන මඟ පෙන්වීම. ඒකට මොකද මේ අපේ ශිෂ්‍යයන් ඒතකොට පිළිගැනීමකුත් තියෙනවනේ. අපිට එවැනි වැඩ කටයුත්තක් අපිට කරන්න පුළුවන් නේද විශ්වවිද්‍යාලේ. අපිට මේ Zoom තාක්ෂණය පාවිච්චි කරලා අපේ ශිෂ්‍යයන්ගේ නිර්මාණ ගැන කතා කරන්න නේද? නන්දන වීරසිංහ කවිය ඇත්තරම ඊටාම කැපවීමෙන් මේ කටයුත්තට මැදිහත් වෙයි. මම හිතන්නේ ඒ ඔහුගේ දැනුම අපිට සම්බන්ධ වෙන්නට පුළුවන්. මම හිතන්නේ විශිෂ්ටතම කවියෙක් ලංකාවේ ඉන්න මේ සම්බන්ධයෙන් මේ අධ්‍යයනය කරන සහ නිර්මාණය කරන යෙදෙන
මං හිතන්නේ අපිට එහෙම වැඩක් හැදුවොත් අපිට සම්බන්ධ වෙන්නට පුළුවන් අනිවාර්යෙන් අපි ඉතින් අපි ඉගෙන ගත්ත තැන අපේ නංගිලා මල්ලිලා වෙනුවෙන් අපිට දෙයක් කරන්න පුළුවන් නම් අපි අනිවාර්යෙන් මේ මැදිහත් වීම කරන්න. ඔව් මම හිතන්නේ අපි අනුරුද්ධ සිරි හඳුරෝ ඒ කටයුත්ත මම උන්වහන්සේට බාර කරන්නම් උන්වහන්සේ සාකච්ඡා කළා. උන්වහන්සේ වැඩ කටයුත්ත මේ ඔබත් සමග මේ අවශ්‍ය කරන කටයුතු කරાવી හොඳයි ප්‍රවේශයත් ඉතාම වටිනවා. දැන් අපේ පිරිසට තවත් මොනවා හරි දෙයක් අහන්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න මතු කරන්න තියෙනවද? අපිට විනාඩි 4ක වගේ කාලයක් තියෙනවා. ඉතාම කෙටියෙන් අහන දෙයක් මතු කරන දෙයක්. මං හිතන්නේ තමාරක්කා ඉන්නවා තමාරක්කා. මම හිතන්නේ තමාර ඔව් මම ඉන්නවා මේ අපේ ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි මට පොඩ්ඩක් මම විනාඩියක් ගන්නද මම අහගෙන හිටියේ නන්දන වීරසිංහ වගේ කෙනෙක් කතා කරලා ඊට පස්සේ අපිට කතා කරන්න දෙයක්වත් නැහැ වගේ වුණාට මට මේ මාලන්ගේ කවිවල තියෙන සමහර දේවල් ගැන මට දැනෙන දේවල් ගැන පුංචි අදහසක් කියන්න මම විනාඩියක් ගන්නද තමක් නෑ අරගන්න වෙනවා. ඔව් මට මුලින්ම කියන්න තියෙන්නේ මේ මාලන්ගේ සමහර කවිවල තියෙන ඇත්තටම හයිකුමය ලක්ෂණ තියෙන කවි බොහොමයක් ගැන අපේ නන්දන වීරසිංහ මහත්මයා කතා කළා. මට කියන්න තියෙන එක ගැන නෙමෙයි මම කියන්නේ මෙන්න මේ වගේ කවියක බිඳුණු ඡායාව යලි පුරුද්දන විල්දී නිහඬ බව. ඒ වගේ කවියක මට දැනෙන්නේ මේ බටහිර ඇබ්ස්ට්‍රැක්ට් පොයම් කියන්නේ අපි මනට වියුක්ත කවි. වියුක්ත කවියක තියෙන කාව්‍ය ලක්ෂණ තියෙනවා ඒ වගේ කවියක. ඒ වගේ කවි කීපයක්ම මට අහුණා. ඒක තමයි අංක 1 මම කියන්නේ. අනේ මම වේගින් කියන්නම්. දෙවැනි එක තමයි මේ වගේ කවියක යන එන අය ඇරලවන රෝහලේ ට්‍රොලිය. මේක හරි ලස්සන කවියක්. යන එන අය කිව්වහම මේ රෝහලට යන එන අය විතරක් නෙවෙයි සමහර රෝහලට එන අය ආපහු එන අය ආපහු යන්නෙම නැහැ. ඉතින් අන්න ඒ වගේ දේකුත් එක්ක මට හිතෙනවා මේ එක සැරයක් මේ අර්නස්ට් හෙමින්ග්වේට යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කෙටි කතාව ලියන්න කියලා. කෙටි කතාවක් ලියන්න කියලා. එතකොට ඔහු ලියනවා baby shoes for sale never worn කියලා. කිසිදා නොපැළඳූ ළමා සපත්තු විකිණීමට තිබේ කියලා. එතකොට ඒක වැටෙනවා මේ 6 word story එහෙම නැත්නම් අපි කියන අපි ඒ බටහිර හඳුන්වන ෆ්ලෑෂ් ෆික්ෂන්ස් එහෙම නැත්නම් මයික්‍රෝ ෆික්ෂන් කියන කෙටි කතා ගන්නේට හැබැයි ඒක විශාල කතාවක් තියෙනවා මේ මොකද්ද මේ මම දැන් කලින් කිව්ව කවිය යන එන අය ඇරලවන රෝහලේ ට්‍රොලිය කියන එකත් මට දැනෙන්නේ අන්න ඒ වගේ රසයක් තියෙන බොහොම ඒ මයික්‍රෝ ෆික්ෂන් එකක් එහෙම නැත්නම් 6 word story එකක් වගේ විශාල කතාවක් පසුබිමෙන් තියෙන බොහොම කෙටි වචන ස්වල්පයක් කියන එක. අනිත් එක මම තව එකක් දැක්ක මාලන්ගේ මේ විශාල පරාසයක විහිදුණු කවි ගොඩක් තියෙනවා. මාලන් මල්ලි මේකේ ගොඩක් කවි මම පරිවර්තනයක් කළා. මේ පරිවර්තන සමහර ඒවා අනුවර්තන. අනිත් එක තමයි මම තව එකක් දැක්කා. මමත් තමාර මහත්මියට බාධා කරනවා. ඒ වගේ කවියක් හරි ලස්සන එකක් තියෙනවා. ඇඳිරියේහි ගෙහිමි හොයයි නිවුණු පහන. අන්න හරි. මම ඒක තමයි හෙව්වේ. මම අන්න ඒක තමයි හෙව්වේ. අන්න ඒකත් මම මේ කියන්න හිතුව එකක් ඒක. ඒ වගේම තව එකක් තියෙනවා මේ අපි මේ සමාජ ප්‍රශ්න කතා කරන්න හැටි. මගුල් පින්තූරයේත් අම්මා පෙනෙන්නේ තනිවම. මගුල් පින්තූරයේත් ඒ අර පුරුෂාධිපත්‍ය කියන එක ගැන එතන අපිට මේව එකක් නැහැ. නමුත් ඒ තාත්තා කියන සෙවණැල්ලෙන් පුරුෂයා කියන සෙවණැල්ලෙන් වැසී ගිය අපේ කලාපයේ ගැහැණිය එතන පෙන්නනවා කියලා මට හිතෙනවා. ඒ වගේම තව එකක් මම දැක්කා හරිම ලස්සන කවි තියෙනවා. තව එකක් තියෙනවා යුහුව පෙරලා බලමි වසා ගිය දින පොත හැම පිටුවක්ම ඉසේකතර මම අර කලින් කිව්ව කවිවල තමයි කවි ගණයට තමයි අයිති වෙන්නේ කියලා මගේ සිතුවිල්ල. මම මේ බොහොම හදිසි වෙලාවක් ගත්තේ
ඒක හින්දා අනේ මම බොහොම සතුටින් මේ දවස්වල මල්ලිගේ නටු පොත මාත් එක්ක එඩ්මන්ටන් වල හැමතැනම යනවා යන තැනට මම මේකේ කවි අනුවර්තනය කරමින් ඉන්නවා. මම එහෙම අනුවර්තනය කරපු එකක් කියන්නද හදිස්සියට? කියන්න තමයි. තප්පරයක් දෙන්න පුළුවන්ද? මේක ඉවර කරන්නත් ඕන ඇති. මම ගත්තේ අර අත්හැල ගෙපල සවන් දෙමි ගේ කුරුල්ලන්ගේ හීන් ඉකිහඬට කියන එක. I listen to the fainted lament of the sparrows and abandoned chalet. මම ඒකත් එක්ක ඉවර කරනවා මාළන් මල්ලිට සුබ පතනවා. ඒ වගේම මේ කතිකාව සංවිධානය කරාට හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සහභාගී වෙච්ච හැමෝටම ඔබ වහන්සේලාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා ගෞරවයෙන්. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නාට. හොඳයි බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට මේ අදහස් කීපයක් දැක්වීම සම්බන්ධව. ඉතින් ඒ වගේ මාලන් බණ්ඩාර කවියගේ කවිවල ගොඩක් ලෝක ස්වභාවය විවරණය වෙනවා මේ යථාර්ථය පිළිබිඹු කරනවා. අර කියන වගේ අර අත්හැරීම කියන සංකල්පය ගොඩක් කවිවල තිබුණා. මම ඒකට උදාහරණයක් අවසාන වශයෙන් කිව්වොත් මේ බඳ බැඳි ඉන්න ගලවම කරපිංචා පැලය රිසිසේ සැලී දැන් සුළඟෙහි. කරපිංචා පැලයට වැඩෙන්න මේ සිටුවල තියෙන ඉන්න ගැලෙව්වට පස්සේ තමයි දැන් රිසිසේ කරපිංචා පැලේ වැඩෙන්නේ. ඔය වගේ ගොඩාක් කවිවල ලොකු දාර්ශනික පදනමක් අපි දැක්කද. දැන් මේ වගේ කවියක් ගත්තාම පලක් බැඳ අහසෙහි වැඩ සිටින කුරුළු ගොයා දකි විල්දී අසිරි. මේක අර ගොඩක් මේ විසංයෝජනීය කියවීමකට අපිට ලක් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ පිළිබඳව හොඳ කියවීමක් තියෙන කෙනෙක් තමයි අපේ දර්ශන අශෝක කුමාර කතිකාචාර්යතුමා. මේ විසංයෝජනීය ප්‍රතිපක්ෂතා ඥානය මේ ප්‍රතිපක්ෂතා න්‍යාය එක පැත්තකින් එක දෙයක් කියනවා වගේ මීට ප්‍රතිපක්ෂ දෙයක් ඒ කවියේ කියන්නේ. පලක් බැඳගෙන අහසේ වැඩ සිටින කුරුළු ගොයෙක් ඉන්නේ. හැබැයි එයා දකින්න ඊට ප්‍රතිපක්ෂ වෙච්ච సౌందර්යය. විලේදී අසිරිය. දැන් මේ වගේ එක පෙරහැරේ කිකිනි නද අසලම ඇතුන් පය බැඳි දම්වැල්. කිකිනි හඬ එක පක්ෂයක්, දම්වැල් හඬ තව පක්ෂයක්. ඒකට මේ වගේ විසංයෝජනීය කියවීම පවා බොහෝ දාර්ශනික ගැඹුරක් ස්පර්ශ කරන කවි මාලන් බණ්ඩාර කපුවත්තගේ කවිවල තියෙනවා. දැන් වෙලාව හරියටම 9යි. මම තප්පරයක් ගන්නම්. ඒ වගේම තව කවියක් දැක්කම මම රංචුව සැදී පියා සැලුවද අලකොබේ පිරිවර තනි තනිව ගමනක. අර ඒ වගේ විසංයෝජනීය ලක්ෂණ ගොඩක් ඒ වගේ කවි අපිට මේ දකින්න තියෙනවා. ඉතින් දැන් හරියටම වෙලාව 9යි. කාට හරි යමක් එක විනාඩියක් දෙන්න පුළුවන් අපිට යම් දෙයක් කියන්න හරි අදහසක් දක්වන්න හරි තියෙනවා. පොඩි අදහසක් දක්වන්න පුළුවන් ද හඳුරෝ මේ මගේ නම දර්ශන අශෝක් කුමාර. මේ අර හඳුරෝ කිව්ව කතාව හරි වැදගත්. මොකද මේ විසංයෝජනාත්මකව කාරණේ මේ මට ඇත්තටම නටු කෘතිය මම දෙවෙනි අවස්ථාව මේ සූම් සංවාදයකට සම්බන්ධනේ සම්බන්ධයි. නමුත් මට කෘතිය කියවන්න බැරුණාට මාලන්ගේ බොහෝ කවි මම කියවලා තියෙනවා සහ නන්දන අයියා එක්ක මම බොහොම සමීපයි හම් වෙනවා. ඉතින් අපි ඉඳහිට මේ නන්දන අයියාගේ නම් බොහෝ කවි මා කියවා තිබෙනවා සහ මම ඉතාම ප්‍රිය කරන මගේ විෂය දර්ශනය වුණාට මම මෙතෙන්දි දකින ඉතාම විශේෂ දෙයක් තමයි මේ කවි බලනකොට අර ඔබ වහන්සේ කිව්වා වගේ මේ විසංයෝජනාත්මක කියවීමකට අපිට මේ කවියෙන් තමයි එන්න පුළුවන්. මොකද මගේ ආචාර්ය උපාධිය මම විසංයෝජනය ගැන තමයි කරන්නේ. එතකොට විසංයෝජනය ඇත්තටම තියෙන්නේ මේ දර්ශනයට වඩා මේ පොයට්‍රි. ඒ කියන්නේ විසංයෝක ඊළඟට මේ ඒක සම්බන්ධ වෙනවා මේ විශේෂයෙන්ම ආසියාතික ලෝකයට. ඒ කියන්නේ දැන් ඕක ඔය විසංයෝජනය අපි පියා කියලා හඳුන්වන්නේ මේ ඩෙරීඩා කියන ප්‍රංශ දාර්ශනිකයා. එතකොට යාගෙනුත් හැමෝම ඇවිල්ලා අහන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන් සම්මන්ත්‍රණවලදී මේ ඔයා කියන අදහස ආකාර දෙකකට සම්බන්ධ වෙනවා. එකක් මේ ඔය බටහිරම තිබුණා නෙගටිව් තියොලොජි කියලා එකක්. ඒක ගෙනාවේ සූඩෝ ඩයනසිස්. ඊට පස්සේ තෝමස් ඇක්වයිනාස් උත්තේකට ටිකක් සම්බන්ධ වෙනවා. එහෙම එතකොට ඔගස්ටින් ඔයගේ අය හරහා ආව නෙගටිව් තියොලොජි කියලා එකක් තිබුණා.
ඊළඟට මේ ආසියාතික ලෝකයේ තියෙන ඔය සෙන් කෝන් චෙන් වගේ බෞද්ධාගමත් එක්ක යන බෞද්ධ දර්ශනය ඇත්ත වශයෙන්ම කිව්වොත්. ඉතින් අර ඔක ප්‍රතිච්ඡ සමුප්පාදයට එක්කත් විසංයෝජනේ අරගන්නවා. එතකොට මේ ඒකට ඔය දාර්ශනිකයෝ විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1960 ඔය ඇති වෙන ප්‍රංශයේ ඇති වෙන ශිෂ්‍ය ව්‍යාපාර වලින් පස්සේ ඇති වෙන දාර්ශනික ලෝකයේ තියෙනවානේ ඔය පශ්චාත් යුගවාදය ඇතුළු ඔය ඩෙරීඩලා වගේ. එතකොට ඒගොල්ලන්ගෙන ආපු මේ විසංයෝජනාත්මක කියවීම් ඇත්තටම සම්බන්ධ කරන්න පුළුවන් කවියත් එක්ක. ඒක දර්ශනයත් එක්ක නෙමෙයි. දර්ශනයේ තියෙන බොහොම ලෝගෝසෙන්ට්‍රික් ගතියක්. ඒ කියන්නේ මේ දර්ශනය කියන්නේ කෙලින්ම මේ ප්ලේටෝගේ ඉඳන් එන්නේ බොහොම ලොජිකල් විදිහට ලෝකෙ දිහා බලන්න. අර ඔබ වහන්සේ කිව්වා වගේ අර ද්විමය ප්‍රතිපක්ෂ වලට ඇවිල්ලා අර මේ ඊළඟට කොතනටද අපි මේ අර ඇම්බිගියුටි එක ඕක දර්ශන විශේෂ කතා කියන්නේ ඒකට කියන්නේ මේ ඇපෝරියා කියලා. එහෙම වචනයක් තියෙනවා. ඒක සිංහල පරිවර්තනය කරන්න පුළුවන් නිෂ්ප්‍රායක් කියලා. ඒ නිෂ්ප්‍රායාත්මක සමා වෙන්න මම ගන්න කාලේ වැඩිත් දන්නේ නැහැ. නිෂ්ප්‍රායාත්මක දෙයක්. ඒතකොට මට අවසානයේ මම සංක්ෂිප්ත කරන්නම්. මේ මිතුමාගේ කවි මට අහන් ඉන්නකොට තේරුණේ අර නිෂ්ප්‍රාය කරා අපිට එළඹෙන්න පුළුවන් මේ විසංයෝජනාත්මක නිෂ්ප්‍රාය කරා එළඹෙන්න පුළුවන් කවියෙන් කියන එක. ඒක දර්ශනය නෙමෙයි කියන එක. ඒ කියන්නේ දර්ශනයේ සම්භාව්‍ය අර්ථයෙන් නෙමෙයි කියන එක තමයි මට පස්සක් වෙන්නේ. ඒ අර විශේෂයෙන් ඔය මේ නන්දන අයියා ගෙන ආපු උදාහරණයක් දකිනකොට මට ඒක පැහැදිලි වුණිච්ච දැන්. thank you මට මේ අවස්ථාව දීලා. ඊළඟ අවස්ථාවකට යමු. මං හිතන්නේ අපේ මේ කැලණි විශ්වවිද්‍යාලයේ අපේ ආචාර්යතුමා කියපු අදහස ගොඩක් හොඳයි. මොකද ඇත්තටම දැන් සමාවෙන් නන්දන මම කැලණි විශ්වවිද්‍යාලේ නෙමෙයි මම ශ්‍රීමත් ජෝන් කොතලාල ආරක්ෂක විශ්වවිද්‍යාලේ මේ KDU එකේ මම වැඩ කරන්නේ. ඔව් එතකොට මොකද අපි මේ යම් තියෙන සාම්ප්‍රදායික තියෙන දෙයක් අපි බින්දලා අලුත් අදහසක් අපි මතු කර ගැනීමනේ කරන්නේ සංයෝජනවාදී තුළ නේද? එතකොට අපි ඒ කියන්නේ අලුත් ආලෝකයක් අපි නෑ එහෙම එකක් නෙමෙයි විසංයෝජනය වෙන්නේ ඊට වඩා වෙන දෙයක්. ඒ කියන්නේ ඒක උනේ ක්‍රිටික් වගේ පරණ ඒ කියන්නේ ඔය ඉමැනුවල් කාන්ට් වගේ ඉඳන් ආපු එකකේ තමයි පරණ එකක් කඩලා අලුත් එකක් ගේන්නේ. විසංයෝජනය එහෙම එකක් වෙන්නේ නෑ. අපි ඒක වෙනම කතා කරමු. මේක ටිකක් ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක්. ඔව් මම කියන්නේ ලැස්සුනේ අපි වෙනම සාකච්ඡාවක් සංවාදයක් යමු ඒ හා සම්බන්ධව. මේ අපි දැන් මේ කාල වේලාව ටිකක් ඉක්මවලා නිසා අපි මේ සංවාදය මම හිතන්නේ අනුසිරි හඳුර අපි නතර කරොත් හොඳයි මම හිතන්නේ. දැන් අපි බොහොම සාරවත් සංවාදයක් නිමාවටපත් කළා. පළවෙනි අපේ සංකතන සනාලික මණ්ඩපේ පළවෙනි කතිකාව මම හිතන්නේ අපි ප්‍රධාන අරමුණ තමයි අපේ විශ්වවිද්‍යාලේ විද්‍යාර්ථීන්ට ශාස්ත්‍රීය දැනුම මේ ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් සිද්ධ කරන්න අවකාශයක් සකස් කරලා දෙන එක. ඒ නිසා අද මේ සංකතනයට අපේ ආරාධනාව පිළි අරගෙන බොහොම සත්භාවයෙන් බොහොම මේ ආරාධනාව ඇත්තටම මේ අපේ ප්‍රධාන ප්‍රමුඛ දේශනය කරපු අපේ නන්දන වීරසිංහ කවියා මේ පහුගිය ටිකේ පොඩි අසනීප තත්ත්ව මත තමයි හිටියේ. දැනුත් එහෙමයි. මේ අපේ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට බොහොම කැමැත්තෙන් මේ සම්ප්‍රදානය කරන්න පැමිණීම ගැන අපි බොහොම හෘදයංගවම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි නටුකාවේ සංග්‍රහයේ කතුවරයා. ඉතින් මම කියන්න කැමති අපේ මාලන් බණ්ඩාර සොහයුරාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සංවාදයට අපි කරපු ආරාධනෙන් නායක හඳුරුවන්ගේ කරපු මතක් කිරීමෙන් පැමිණීම සම්බන්ධව ඉදිරියේදී ඔබේ තියෙන දැක්මත් අර කිව්වා වගේ අපේ ළමයින් වෙනුවෙන් මේ ගැඹුරු චින්තාවන් පහළ කරගන්න මේ ගැඹුරු පදාස එලි කරගන්න ලොකු අවකාශයක් අපි සකස් කරගනිමු කියලා යෝජනාව නායක හඳුරුවත් කළා. මමත් අපේ නන්දන වීරසිංහ කිවිඳුන්ටයි මාලන් බණ්ඩාර කිවිඳුන්ටයි නැවතත් මේ යෝජනාව කරනවා. අපි මොනවා හරි දෙයක් ඒ ගැඹුරින් මේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ මේ විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ කිව්වහම මේ ළමයින්ට ඒ ගැඹුරු පදාස විවරණය කරගන්න තියෙන අවකාශය අඩුයි. ඒ අවකාශය සකස් කරගන්න ඔබලාගෙනුත් උදව් උපකාර ලැබෙනවා නම් අපි ගොඩක් සතුටු වෙනවා. ඊළඟට අද මේ මණ්ඩපය මෙහෙව ගන්න මේ මණ්ඩපය සකස් කරගන්න මේ සනාලික මණ්ඩපයේ කටයුතු සියල්ලම සිදු කරගන්න අපිට උපදේශනීය සැපුවේ මම මුලිනුත් සඳහන් කළා භාෂා අධ්‍යනාංශයේ අංශාධිපති ගෞරවහර අපේ මහාචාර්ය උලගම්වති චන්දසිරි නායක හඳුරු උන්වහන්සේට ලොකු දැඩි කැපවීමක් අවශ්‍යතාවක් තිබුණා. මේ ළමයින්ට ලොකු ශාස්ත්‍රීය ශාස්ත්‍රයකට ළමයි යොමු කරවන්න. නිතර ඒ අවවාද අනුශාසනත් මම බොහොම සතුටින් බාරගත්ත සහ නායක හඳුරන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ශාස්ත්‍රයක්
සකස් කරන්න ආකල්පමය වශයෙන් අපිව පොළඹවනවාට. ඒ වගේම මේ සංවාදයට අපේ අධ්‍යනාංශයේ කතිකාචාර්යවරුන් සම්බන්ධ වුණ මම නම් වශයෙන් සඳහන් නොකලත් විශාල පිරිසක් ඉන්න නිසා මට හරියට වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න බැරි වුණා. සහකාර කතිකාචාර්යවරු ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් හර්ෂණී මිල්ලගහතැන්න මහත්මිය ඒ වගේමයි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නිල්මිනි දයානන්ද මහත්මිය ඒ වගේම සහකාර කතිකාචාර්ය භවන්ත මහත්මයා රාජනායක මහත්මිය සහකාර කතිකාචාර්ය හසන්ති මෙනවි ඒ වගේමයි ගොඩක් පිරිස තව සම්බන්ධ වුණා. ඒ වගේමයි බාහිර සමාජයෙන්ුත් අපිට මේ අදහස් දක්වන්න ඔබ බොහොම ලැබියාවෙන් මේ කටයුත්තට සම්බන්ධ වෙලා අදහස් දැක්වුවා. මේ හැම දෙයකටම මම බොහොම හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා. මොකද මේක කරන්නේ අපි වැඩිපුරම මේ ශිෂ්‍යයන් වෙනුවෙන් විද්‍යාර්ථීන්ගේ දැනුම වෙනුවෙන්. ඒ දැනුම සම්ප්‍රදානය කිරීමෙන් අපිට ලොකු අපිටත් යම් ආකාරයකින් යහපතක් වෙනවා වගේම මේ සත්භාවයෙන් කරපු වැඩසටහනට වචනයකින් හරි කවුරු හරි සහාය වුණා නම් ඒ හැම දෙයකටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. යම් කෙනෙක් යම් දෙයක් මට අතපසු වුණා නම් මම ඒකත් මේ වෙලාවේ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. එහෙනම් අපි අද සංකතන සනාලික මණ්ඩපයේ පළවෙනි කතිකාව මෙතනින් නිමවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.